ආයුබෝවන් මගේ ආදරණීය දුවලා පුතාලට. ඉතින් දුවේ පුතේ ඔන්න ටීචර් අරගෙන ආවේ 3 ශ්‍රේණියේ මව්බස කියවීම පොතේ 8 වෙනි පාඩම. මේ පාඩමේ මාතෘකාව තමයි නොගැලපෙන රෝද. එහෙනම් අපි බලමු මොනවද මේ නොගැලපෙන රෝද කියලා. ඔන්න දුවලා ගිහිල්ලා පුතාලගේ මව්බස කියවීම පොත අරගෙන ඇවිල්ලා වාඩි වෙන්නකෝ. එහෙනම් අපි බලමු. මැස්සෙකුයි ගෙම්බෙකුයි ඉත්තෑවෙකුයි කුකුලෙකුයි ගස් කොටයක් උඩ ගෙයක් හදාගෙන උන්නා. මැස්සගේ නම රුන් රුන් පැංචා. ගෙම්බගේ නම බක බක අප්පුහාමි. ඉත්තෑවගේ නම ඉඳිකටු මුදියන්සේ. කුකුලාගේ නම හඬලන රාළ. දවසක් දා මේ 4 දෙනා කැලෑවක් මැදින් ගමනක් ගියා. හතු, මල්, ගෙඩි ජාති, දර එකතු කරන්න. රුන් රුන් පැංචා යාළුවෝ 3 දෙනාගේ ඔළුව උඩින් පියාසර කෙරුවා. ඉතින් ඔහොම ගිහින් මේ 4 දෙනාම ගස් කොළන් නැති පාළු පිට්ටනියකට ආවා. එතන පුංචි කරත්තයක් තිබෙනවා දැක්කා. කරත්තෙට සවි කරලා තිබුණේ එකට එක නොගැලපෙන රෝද. පළවෙනි රෝදේ බොහොම කුඩා එකක්. දෙවෙනි රෝදේ තරමක් ලොකුයි. තුන්වෙනි රෝදේ ඊට ලොකුයි. හතරවෙනි රෝදේ මහ විශාලයි. යාළුවෝ පුදුම වෙලා කරත්තෙ දිහා බලාගෙන ඉන්නකොට ළඟ තිබුණ පඳුරකින් හාවෙක් එළියට පැන්නා. එයත් කරත්තෙ දිහා බලලා hina වෙනවා. හාවගේ නම පිනුම්හාමි. මේ කරත්තේ ඔයාගේද කියලා යාළුවෝ 4 දෙනා පිනුම්හාමිගෙන් ඇහුවා. නෑ, ඒක වලස්හාමිගේ කරත්තේ. වලස්හාමි ඔය කරත්තේ හදන්න බොහොම මහන්සි ගත්තා. නමුත් එයාට ඒක හදලා ඉවර කරන්න බැරි වුණා කියලා පිනුම්හාමි කිව්වා. මේ කරත්තෙන් වැඩක් ගන්න පුළුවන්. ඒ හින්දා අපි මේක ගෙදර ගෙනියමු කියලා ඉඳිකටු මුදියන්සේ කිව්වා. හොඳයි කියලා ඒ අදහසට අනිත් යාළුවෝ 3 දෙනාම කැමති වුණා. ඒ 4 දෙනාම එකතු වෙලා කරත්තේ තල්ලු කරන්න පටන් ගත්තා. රෝද එකට එක ගැලපෙන්නේ නැති හින්දා කරත්තේ පොඩ්ඩක්වත් හෙල්ලුනේ නෑ. තල්ලු කරාට මොකද පාර පුරා ගස් මුල් වල හැපිලා කරත්තේ ඒ අත මේ අත පෙරළුණා මිසක් ඉදිරියට ගියේ නෑ. අහකට වෙලා බලාගෙන හිටිය පිනුම්හාමි හති වැටෙනතුරු hina වුණා. කරත්තේ තල්ලු කරපු යාළුවෝ 4 දෙනාට හොඳටම මහන්සි. අපි එක එක්කෙනා එක එක රෝදය ගෙදර ගෙනියමු කියලා ඉඳිකටු මුදියන්සේ කිව්වා. 4 දෙනාම ඒකට කැමති වෙලා එක රෝදය ගත්තා. රුන් රුන් පැංචා ඊටාම කුඩා රෝදේ පෙරලන්න පටන් ගත්තා. ඉඳිකටු මුදියන්සේ ඊළඟ රෝදේ පෙරලන්න පටන් ගත්තා. බක බක අප්පුහාමි තරමක් ලොකු රෝදේ පෙරලන්න පටන් ගත්තා. හඬලන රාළ විශාල රෝදේ පෙරලාගෙන ගෙදර ගියා. මේගොල්ලෝ හරි පුදුම මිනිස්සු. එකට එක ගැලපෙන්නේ නැති රෝද ගෙදර ගෙනියනවා කියලා පිනුම්හාමි කිව්වා. ඊට පස්සේ පිනුම්හාමි පඳුරු වස්සට පැනලා යන්න ගියා. රුන් රුන් පැංචායි ඉඳිකටු මුදියන්සේයි බක බක අප්පුහාමි හඬලන රාළයි රෝද 4 ගෙදර ගෙනාවා. රෝද වලින් වැඩක් ගන්නෙ කොහොමදයි කියලා 4 දෙනාම කල්පනා කරන්න පටන් ගත්තා. මම දන්නවා වැඩක් ගන්න හැටි කියලා රුන් රුන් පැංචා කිව්වා. එයා ඊටාම කුඩා රෝදයෙන් නූල් කටින යන්ත්‍රයක් හදාගත්තා. ඉඳිකටු මුදියන්සේ එයා ගෙනා රෝදයට ලී පටි 2ක් සවි කරගෙන තනි රෝදේ අත් කරත්තයක් හදාගත්තා. මටත් පුළුවනි මගේ රෝදයෙන් වැඩක් ගන්න කියලා බක බක අප්පුහාමි කිව්වා. රෝදේ ලිඳටුඩින් සවි කරලා බක බක අප්පුහාමි ලෙහෙසියෙන් වතුර අදින්න පටන් ගත්තා. වේගයෙන් ගලා යන දිය පාරකට අහුවෙලා
කරකැවෙන්න රෝදේ සවි කරගත්තු හඬලන රාළට පුළුවන් වුණා ජල බලයෙන් වැඩ කරන මෝලක් හදාගන්ට. මේ විදිහට සියලුම රෝදවලින් වැඩගන්න පුළුවන් වුණා. රුම් රුම් පැංචා නූල් කටින යන්තරයෙන් නූල් ඇඹරුවා. බක බක අප්පුහාමි ළිඳෙන් වතුර ගෙනැවිත් වත්තේ එළවලු කොටුවට දැම්මා. ඉදිකටු මුදියන්සේ කැලේට ගිහිල්ලා පළතුරු සහ දර කඩාගෙන ඒවා තනි රෝදේ අත් කරත්තේ පටවාගෙන ආවා. හඬලන රාළ එයාගේ මෝලේ පිටි අඹරන්න පටන් ගත්තා. යාළුවෝ 4 දෙනාගේ සැපදුක් දැනගන්න දවසක් පිනුම් හාමි ඒගොල්ලන්ගේ ගෙදරට ආවා. යාළුවෝ 4 දෙනා පිනුම් හාමි දැකලා බොහොම සන්තෝෂ වුණා. රුන් රුන් පැංචා පිනුම් හාමිට අත් මේස් කුට්ටමක් ගොතලා දුන්නා. බක බක අප්පුහාමි ලොකු කැරට් අලයක් දුන්නා. ඉදිකටු මුදියන්සේ ඇපල් ගෙඩියක් දුන්නා. හඬලන රාළ රස කැවිලි පාන් ගෙඩියකුයි දුන්නා. එදා රෝද ගෙනියනකොට hina වෙච්ච නිසා පිනුම් හාමිට ලැජ්ජ හිතුණා. මට සමා වෙන්න. රෝද එකට එක ගැලපෙන ඒවා නොවුනත් ඒවා පාවිච්චි කරන හැටි දන්න අය ඉන්නවා නම් වැඩ ගන්න පුළුවන් විත්තිය දැන් මට පේනවා කියලා පිනුම් හාමි කිව්වා. ඉතින් දුවේ පුතේ ඔයාලට තේරෙනව නේද? තවත් කෙනෙක්ට එපා කියලා හිතෙන දෙයක් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඔයාලගේ වටිනාකම් තේරුම් ගන්න. ඔයාලා වටින්නේ කියලා කවුරු කිව්වත් ඔයාලා වටින අය. ඒ නිසා ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ටීචර් තවත් අලුත් පාඩමක් අරගෙන එනකන් දුවලා පුතාලා හැමෝම පරිස්සමින් සතුටෙන් ඉන්න. එහෙනම් ආයුබෝවන්.